හොර වැඩ කරනකොට ඒ කියන්නේ ළමයි හොර වැඩ. මුදල් වලින් හොර වැඩ කරනකොට කවදාවත් ගිනුම් හරහා හොර වැඩ කරන්නේ නැහැ. ඒක චුට්ටක් ඔළුවේ තියාගන්න. ඒ කියන්නේ මම කප්පම් මුදලක් ගන්නවා හරිද? ඒක දැනගෙන ඉන්න ළමයි ඔයගොල්ලෝ කොමර්ස් කරන ළමයි මම කප්පම් මුදලක් ගන්නවා අපි හිතමු ෆිල්ම් එකක වගේ කාගේ හරි හරි පුංචි දරු පැංචෙක් බහරගෙන මම කෝල් කරලා මේ දරු පැංචා ඉන්නේ මං ගාව කප්පම් උනේ ලක්ෂ 10ක් කප්පම් උනේ කියලා මගේ මේ ගිණුම් මංකේ මගේ HFB ගිණුම් මංකේට දාලා දාන්න සල්ලි ටික කියලා කවදාවත් එහෙම කියන්නේ නැහැ ළමයි හරිද අතට සල්ලි ටික ගෙනල්ලා දෙන්න කියලා කියන්නේ ඉතින් ඒ කෙලින්ම ලේසියිනේ ෆන් ට්‍රාන්ස් එකක් දාලා ඉන්නේ ගිණුම් මංකේට ළමයි එහෙම ගිණුම් මංකේකට සල්ලි ටිකක් දැම්මොත් කෙලින්ම පොලිසියට හොයාගන්න පුළුවන් මේ ගිණුම් මංකේ කාගේද මේකෙන් සල්ලි ගත්තේ කවුද කොයි වෙලාවෙද කොයි පළාතේ තියෙන සියලුම විස්තර පොලිසියට මේම විනාඩි කිහිපයක්වත් යන්නේ නැහැ හොයාගන්න පුළුවන්. කවදාවත් තමයි හොර වැඩ කරනකොට ගිනුම් ඒ කියන්නේ ගිනුම් වලට සල්ලි දාන්නේ නැහැ. කිසිදු බැංකු ගිණුමක් ගාවන්නේවත් නැහැ. හරිද? ඒක උට්ටක් ඔළුවේ තියාගෙන ඉන්න. ඉතින් චෙක් එකක් කවුරු හරි අපි මිතුමු නිමල් කියන හොරා මේ චෙක් එක හොරගම් කරලා ඒකගේ ගිණුම් වලට දාගත්ත කියලා පොලිසියෙන් එනවා. හොරෙක් නේද? යන් එයා පොලිසියට යන සාජන් යව ගන්න කියලා නිමල් පටවගෙන යනවා පොලිස් ජීප් එකේ.